Welcome to my YouTube channel. ඔන්න ඔයාලට අද අපි කියලා දෙන්න යන්නේ රසම රස චිකන් ඩෙවල් එකක් හදාගන්න විදිහ. අපි මුලින්ම මේ චිකන් ටික බදින්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති ලුණුයි ගම්මිරිසුයි දාලා තමයි. ඊට පස්සේ අපි මේ බෙදගත්තු චිකන් ටිකයි ඊට පස්සේ අපිට ඕනි වෙනවා තක්කාලි ලොකු ලුණු ගෙඩියක් රවුමට කපාගෙන මාළු මිරිස් ටිකක් රවුමට කපලා ඒ වගේම ඉඟුරු සුදු ලුණු ටිකක් තලලා අරගෙන රම්පේ කරපිංචා මේ වගේ දේවල් තමයි ඕනි වෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ පෑන් එකක් ලිපේ තියලා අපි මේ පෑන් එක හොඳට රත් වුණාට පස්සේ අපි අර ලෑස්ති කරගත්ත අපේ චිකන් ඩෙවල් එකට ඕන වෙන ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචා ඒ වගේ දේවල් එකට එකතු කරලා තෙම්පරාදුවක් හදාගන්න ඕනි. ඊට පස්සේ මේක හොඳට ගෝල්ඩන් කලර් එකක් වෙනකන් අපි තෙම්පරාදු කරගන්න ඕනි සුවඳ එනකන්. ඔයාලට පේනවා ඇතිනේ මේක හොඳට තෙම්පරාදු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා රවුමට කපාගත්ත මාළු මිරිස් කරල් දෙකක් තුනක් විතර. මේවා අපි වැඩිපුර තෙලෙන් තැම්බෙන්න දෙන්නේ නැහැ. ගොඩාක් තැම්බුණාම මාළු මිරිස් වල පාට එහෙම මේ වෙනස් වෙනවනේ. ඒ හින්දා අපි මේ ටික යන්තමට බැදීගෙන එනකොට අපි මේකට මේකතු කරගන්නවා අපි රවුමට කපාගත්ත අපේ බීලුණු ටික. ඊට පස්සේ ඒකත් කලවම් කරගන්න. මේ විදිහට අපි පොඩ වෙලාවක් මේක අඩු ගින්දරේ කලවම් කරගන්න ඕනි. මේ වෙලාවට අපිට මේකට තව එකතු කරගන්න ඕනි අපේ චිකන් ඩෙවල් එකේ සැරගතිය පොඩ්ඩක් වැඩි කරගන්න මිරිස් කුඩු ටිකක් මිරිස් කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් අපි එකතු කරගන්නවා. ඔයාලගේ සැර අනුව මේ දේවල් දාගන්න පුළුවන්. ටිකක් වැඩිපුර සැර කන කෙනෙක් නම් කෑලි මිරිස් කුඩු උනත් එකතු කරගන්න පුළුවන්. මේ වෙලාවේ අපි තක්කාලි එකතු කරගත්ත අපේ තෙල් එකටම ඊට පස්සේ ඔයාලට පේන විදිහට අපි මේක ලස්සන පාටට තමයි හදාගන්නේ. මේක ඔයාලට කහබත් එකක් වගේ එකක් වුණත් එක කන රසට හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. චිකන් බෙදගන්න යන වෙලාව තමයි ටිකක් වැඩිපුර යන්නේ. ඊට පස්සේ ඔයාලට පේන විදිහට අපි බෙදගත්ත අපේ චිකන් කෑලි ටික එකතු කරගන්නවා. එකතු කරලා අපේ තෙම්පරාදුවත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේ අඩු ගින්දරේ තමයි ලිපේ ගින්දර තියාගන්න ඕනේ. මේ විදිහට කලවම් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක තව රස කරගන්න රස අනුව ලුණු ටිකකුත් එකතු කරගන්න. චිකන් බදින වෙලාවේ අපි ලුණු දාලා තිබුණේ. ඒ හින්දා කාලා බලලා ඔයාලගේ රස අනුව ලුණු දාගන්න ඕනි. දැන් අපි මේකට සෝස් ටිකකුත් එකතු කරගන්නවා. මේක අපි මේ වෙලාවේ එකතු කරගන්නේ ටොමැටෝ සෝස්. ඔයාලට කැමති සෝස් జాතියක් මේ වෙලාවේ දාගන්න. දැන් ඔන්න අපේ චිකන් ඩෙවල් එක ලෑස්ති. සෝස් දාන වෙලාවේ අපේ ලිප ඔෆ් කරලා තමයි තිබුණේ. ඔන්න ඔයාලට පුළුවන් ඔයාලට මේක මේ විදිහට රසට හදලා කාලා බලන්න. එහෙනම් ඔයාලට පුළුවන් අපේ මදු and මදු කිචන් අපේ YouTube channel එක subscribe කරලා තියන්න මේ වගේ රසවත් වීඩියෝ බලන්න.